ඔයාගේ මොබයිල් නම්බේක වෙනසකින් වාට QR කෝඩ් ගන්න බැරිවෙලා තිබෙන නැවතත්වාට QR කෝඩ් ගන්න පුළුවන් එක ගන්න මේ විදිර තමවා ෆුල් පාස් කියන සයිට් එකට ගහිලා වෙහිකල් රජිස්ට්‍රේෂන් වලට යන්න ඒක ටච් කල ගියට පස්සේ එමතන එනවාගේ NIC ගැට් කරන්න NIC ගැට් කල්ලා මෙන්න මෙතන වගේ දැන් භාවිතා කරන වැඩ කරන ෆෝන් නම්බේ ගැට් කරන්න ඊට පස්සේකට සෙන්ඩ් OTP කෙන ටච් කරගත්තට පස්සේ OTP කෝඩ්ඩයක් එනවා අන්නේ OTP කෝඩේ මෙන්න මෙතන ටයිප් කළේ ඉස්සලා වෙරිෆයි කරගන්න ඊට පස්සේ ඔයාගේ නම්බර් එක වෙරිෆයි වෙනවා ඊට පස්සේ ඔයාගේ නමයි ඇඩ්‍රස් එකයි ඇඩ් කරලා නෙක්ස්ට් කියන බටන් එක ටච් කරගන්න ඊට පස්සේ ඔයාගේ වාහනේ තොරතුරු ඇඩ් කරන්න එනවා මෙන්න මෙතන වාහනේ නම්බර් ප්ලේට් එකයි වාහන ටයිප් එකයි චැසි එකේ අංකයයි මෙන්න මෙතන හරියට ටයිප් කළා පෙට්‍රල්ද ඩීසල්ද කියලා තෝරලා මේ පල්ලෙහා කොටුව ටික් එක දාලා රෙජිස්ටර් කියන බටන් එක ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාලට පොප් අප් වෙනවා ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන පල්ලෙහා තියෙන I confirm කියලා නිකන් කොටුවක් වගේ එකක් අන්නේ කොටුවට ඔය එකපාරට ටච් කරාට පස්සේ ටික් එකක් වැටෙනවා අන්නේ ටික් එක වැටුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් override registration කියලා තියෙනවා අන්නේ බටන් එක override registration කියන බටන් එක එකපාරට ටච් කරගත්තට පස්සේ වගේ QR කෝඩ් එක අලුත් නම්බරයක රෙජිස්ටර් වෙලා නැවතත් ඔයාලට QR කෝඩ් එක සුපුරුදු පරිදි ගන්න පුළුවන් ඉතින් තවත් යාළුවෝට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවනම් ෂෙයා කරන් යන්න